ශ්‍රී ලංකාවෙන් හා ඇෆ්ගනිස්තානයෙන් පැමිණෙන සරණාගතයන් සම්බන්ධ ක්‍රියාපටිපාටියේ තාවකාලිකව නතර කිරීමට අප්‍රේල් 10 වන දින සිට ඔස්ට්‍රේලියානු රජය පියවර ගෙන තිබේ. මෙම තාවකාලික තහනමත් දෙරටේ දේශපාලන වාතාවරණයේ වෙනස් වීමත් නිසා ඇෆ්ගන් ජාතිකයන්ගේ හා ශ්‍රී ලාංකිකයන්ගේ සරණාගත අයදුම්පත් බොහොමයක් ඉදිරියේදී ප්‍රතික්ෂේප වනු ඇත. ශ්‍රී ලංකාවෙන් පැමිණෙන සරණාගතයන්ගේ අයදුම්පත් සලකා බැලීම මාස 3කින් හා ඇෆ්ගන් ජාතිකයන්ගේ සරණාගත අයදුම්පත් සලකා බැලීම මාස 6කින් කල් දැමීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ. ඔබ සරණාගතයෙකු ලෙස ඔස්ට්‍රේලියාවට ළඟා වන්නේ නම් ඔබට අනිවාර්යයෙන්ම ක්‍රිස්මස් දූපතේ රැඳවුම් කඳවුරේ රැඳී සිටීමට සිදු වනු ඇත. ඔබ එසේ රඳවා සිටින කාලය තුලදී සරණාගත තත්ත්වය ඔබට ප්‍රදානය කරයිද යන්න පිළිබඳ කිසිම සහතිකයක් නැති අතර ඔබේ අයදුම්පත ප්‍රතික්ෂේප වුවහොත් ඔබ ඔබේ පැමිණි රටට නැවත වරක් පිටත් කර හරිනු ඇත. සරණාගතයන් ලෙස පිළිගන්නේ නියත වශයෙන් ජීවිත ආරක්ෂාව අවශ්‍ය වන පුද්ගලයන්ට පමණක් බව ඔස්ට්‍රේලියානු රජය විශ්වාස කරයි. නීති විරෝධී අන්දමින් මිනිසුන් මෙරටට රැගෙන එන ජවාරම්කරුවන්ට ආදායම් ලැබෙන මාර්ග වළක්වාලීම මගින් ජවාරම්කරුවන් මර්ධනය කිරීමට ඔස්ට්‍රේලියානු රජය පියවර ගනී. ජවාරම්කරුවන්ට මූල්‍යමය හා වෙනත් ආධාර සපයන්නන්ට දඬුවම් පැමිණවීමත් ඔවුන්ට විශාල වශයෙන් දඩ නියම කිරීමත් ඔස්ට්‍රේලියානු ජවාරම් මර්ධන නීතිවලට ඇතුළත් වී තිබේ. නීති විරෝධී ජාවාරම්කරුවන් සමග එකතු වීම භයානක ක්‍රියාවක් වන අතර ඔවුන් විසින් ලබා දෙන පොරොන්දු කෙරෙහි කිසි විටකත් විශ්වාස නොකරන ලෙස ඔස්ට්‍රේලියානු රජය ඉල්ලා සිටී. මිනිස් ජාවාරම්කරුවන් ඔබ ගැනවත් ඔබගේ පවුල ගැනවත් ඔබගේ ආරක්ෂාව ගැනවත් සොයන්නේ නැහැ. ජාවාරම්කරුවන් විශ්වාස නොකරන්න. ඔබගේ ජීවිතයත් අනාගතයත් ඔවුන්ට බාර නොදෙන්න. කිසි විටක ඔවුන්ට මුදල් ලබා නොදෙන්න. නීති විරෝධී මාර්ගවලින් ඔස්ට්‍රේලියාවට පැමිණීමෙන් වැළකී සිටින්න.